යොමාෂ් කටුබැද්ද අන්තයෙන් විනිශ්චයකාරතුමා පසු කරමින් වේග පන්දු යවන්න කඩුවක් ලබාගෙන තිබෙනවා ලකුණු 44ක පාරක් කෙල කරනවා පන්දුව. ඔව් මේ අවස්ථාවේදී දෙවි යනවා. සියලුම ක්‍රීඩකින් දෙවි යනවා පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ සියලුම ක්‍රීඩකින් දෙවි යනවා ලකුණු 180කට කඩලු 9යි ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩා පිටියට දිව වෙනවා. පාසල් දජ රැගෙන ඔවුන්ගේ සතුට ප්‍රකාශ කරන්නට ඒ අනුව ප්‍රිය ක්‍රීඩා ලෝලී මිතුරු මිතුරියනි 12 වෙනි වරට පැවති රයිගම් සල්පිටි මේ දෙවිදුවල් අතර පැවති මේ දෙවිදුවල් අතර පැවති මේ එක්දින සීමිත පන්දු වාර ක්‍රිකට් තරගය හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය ලකුණු 103කින් ජයග්‍රහණය කරනවා. ඉතාමත් පහසු ජයග්‍රහණයක් ඔවුන් ලබා ගන්නවා.